අපි ඔයත් එක්කලා බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නේ පුංචි බබාලන්ට යාට පහසුවෙන්ම කරන්න පුළුවන් බුද්ධි වර්ධන අභ්‍යාසයක්. මේ අභ්‍යාසයේදී අම්මට හෝ නිවසේ දරුවා රැක බලා ගන්න කෙනෙකුට මේ අභ්‍යාසය ඉතාම පහසුවෙන් පුරුදු පුහුණු කරන්න පුළුවන්. මේ අභ්‍යාසය කරන්න ඔයාට මම යෝජනා කරනවා මම නම් මේක සූදානම් කරගෙන තියෙන A4 sheet එක ඔයාට මේක වඩාත්ම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක තමයි වැලිපුරව සකස් කරගන්න එක. වැලිපුරවක් සකස් කරගන්නවා කොහොම ඒක මිලදී ගන්න අවශ්‍ය වෙන්නේම නැහැ. එතකොට ඔයාට පුළුවන් ගෙදර පොඩි ලෑලි කෑල්ලක් අරගෙන ඒකට මිදුලේ තියෙන වැලි ටිකක් අරගෙන ඒ වැලි ටික හලලා සෝදලා පිරිසුදු කරලා වේලලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක හොඳට දාලා දරුවට මේ අභ්‍යාසය කරවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් පොල් කුඩු වේලලා පාට කරලා අරගෙන මේ අභ්‍යාසය කරන්න ගන්නත් පුළුවන්. හැබැයි වඩාත්ම ප්‍රතිඵලදායක වෙන්නේ මේ දෙක අතරින් වැලිපුවරු. අපි බලමු කොහොමද මේ අභ්‍යාසය කරන්න කියලා. ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ අභ්‍යාසය ඔයා දවසට එකපාරක් දෙපාරක් දරුවට පුහුණු කරලා මේක අඛණ්ඩව පුරුදු පුහුණු කිරීමෙන් දරුවගේ වම් මොලේ සහ දකුණු මොලේ ඊටම සංවර්ධනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ අභ්‍යාසය පුහුණු කරන්න කියලා. මෙන්න මේ ආකාරයට දරුවගේ ඇඟිලි දෙක භාවිතා කරලා මේ අභ්‍යාසය පුරුදු පුහුණු කරන්න පුළුවන්. මේක එහාට මෙහාට වෙන්නේ නැතුව කොලේ රඳවා ගන්න පුළුවන්. ඒ වගේම එතකොට මේක දරුවට වැලිපුරව මත ඉතාම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙනවා.